අපි අද බලමු රුපියල් 8000ට අඩුවෙන් ගන්න පුළුවන් ගේමින් කොම්බෝ පැක් එකක් ගැන. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඉවරෙද්දී තේරෙයි මේක රුපියල් 8000ට පාඩුද වාසිද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ගයිස් මම දැන් මගේ පරණ කීබෝඩ් එක මේ විදිහට මම අයින් කරගන්නවා මගේ ටේබල් එකේ. මම අද මගේ මැට් එක දාලා නැහැ මෙතන මගේ ටේබල් එකට. මේ තියෙන මම ගෙනාපු කොම්බෝ පැක් එකේ පෙට්ටිය. මේකේ සම්පූර්ණ විස්තර ටික මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ මම පින් කරලා තියන්නම්. මේකේ ගාණක් තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ වගේ කමෙන්ට් සෙක්ෂන් එකෙන් මම දාලා තියන්නම්. අපිට බලා ගන්න පුළුවන් මේ පෙට්ටිය ඉස්සරහා මෙහෙම. ඊට පස්සේ සයිඩ් එකෙන් බලනවා අවුලා කියන බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ පැත්තකින් ඒගොල්ලොන්ගේ වෝකුන් කෙනෙක් ඉන්නවා ලෝගෝ එකකට. ආයේ යටපැත්තේ ඒගොල්ලොන්ගේ විස්තර ටිකක් දාලා තිනවා අපිට බලා ගන්න. ඒකේ තියෙන දේවල් ටිකයි ඒකේ ස්පෙસિෆිකේෂන් ටික. හරි මම දැන් මේ විදිහට මෙතන ස්ටිකර් එක මෙතනින් මම පරිස්සමට රිමූව් කරගන්නවා. මම මේක සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්නේ මම ඒක ආයේ අපිට පැක් කරන්න පුළුවන් විදිහට තමයි මම ගලවන්නේ. මෙන්න මේ විදිහට ගලවනවා මම දැන්. හරි අපි දැන් මේක ඕපන් කරලා බලමු මේක ඇතුලේ අපිට හම්බෙන්නේ මොනවද කියලා. මෙන්න මේ වගේ තමයි අපිට මේක බලා ගන්න පුළුවන් ඕපන් කරද්දී ටිකක් අනිත් කොම්බෝ පැක් වලට ටිකක් වෙනස් විදිහකට තියෙනවා. අපිට ඕපන් කරගුමම අපේ කීබෝඩ් එක බලා ගන්න පුළුවන්. මම දැන් ඒ කරන් ටිකක් පැත්තකින් තියා ගන්නවා. ඒ වගේම ඒක ඇතුලේ අපිට තව බොක්සස් දෙකක් බලා ගන්න පුළුවන්. එකක් ටිකක් පොඩි. අනිත් එක ඒ වගේම අපිට මවුස් පෑඩ් එකකුයි පේපර් වර්ක්ස් ටිකකුයි බලා ගන්න පුළුවන්. ඒත් එක්කම තව ටික ලොකු බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. හරි මම දැන් අපේ ලොකුම බොක්ස් එක මම අයින් කරගෙන තියා ගන්නවා පැත්තකින්. අපි දැන් අර බොක්සස් එකකින් එක ඕපන් කරලා බලමු. ගයිස් මම ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්නේ වීඩියෝ එක ටිකක් ඔයගොල්ලන්ට පොඩ්ඩක් අවුල් ඇති ඒ වුණාට කලේක ඇත්තට හිතන්න එපා. අපිට බලා ගන්න පුළුවන් අපේ පේපර් වර්ක්ස් එක නිකම් පොඩි ගයිඩ් එකක් දීලා තියෙනවා. අපි දැන් අපේ පොඩි බොක්ස් එක ඕපන් කරලා බලමු. හරි ගයිස් ඒක ඕපන් කරපුවම අපිට අපේ මවුස් එක බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ ගවුලා කියන නමක් ගහලා තිනවා. ඇත්තන කම්ෆර්ටබල් විදිහට අතට දැනෙනවා. හරි මම දැන් ඒකේ කවර් එක ඇතුළට දාලා බොක්ස් එක පැත්තකින් තියා ගන්නවා. ඊළඟට අපි බලමු අපේ කොම්බෝ පැක් එකේ ආපු අනිත් අයිටම් එක. ඊළඟ බොක්ස් එක මොකක්ද කියලා. මම දැන් ඒකේ ස්ටිකර් එකක් මේ විදිහට ගලව ගන්නවා. ඒක ටිකක් ටයිට් වගේ. හරි ඒක ඕපන් කරගත්තාම අපිට මේ වගේ අර ටික් ටික් ගන්න කියන බබල් කවර් එකක් ඇතුලේ අපිට ඒක පැක් කරලා තියෙන බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ හෙඩ්සෙට් එකත් ඒකේ අර ගැජට් එකත් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්ලග් කරන කෑල්ල මයික් එකක් තියෙනවා.
හරි අපි දැන් අපේ අවසාන අයිටම් එක බලමු. ඒ තමයි අපේ ගේමින් කීබෝඩ් එක. මේකේ අපිට හෑන්ඩ් එක තියාගන්න වැඩිපුර කොටසකුත් තියෙනවා. ඒ වගේම උඩින් තියෙන පොඩි බටන්ස් හතරක් අපිට බලන්න පුළුවන්. ඒකේ සර්චින්, වෙබ් බ්‍රවුස් ඒ වගේ ඔප්ෂන් හතරක් තියෙනවා. ඒ වගේම ටිකක් බරටත් තියෙනවා. මෙතනින් යට තියෙනවා රබර් ග්‍රිප් දෙකක්. ඒක මං හිතන ගොඩක් කරලා අපි ගේම් ගහද්දි එහෙම ලිස්සන්නේ නැති කියලා. ලිස්සන එක බලක්වන්න හදලා දෙන. ඒ වගේම මේක ඇන්ගල් කරලා ටිකක් ඉස්සරහන් උස්සගෙන තියාගන්න ක්ලිප් දෙකකුත් තියෙන. ඒක නම් සාමාන්‍ය හැම කීබෝඩ් එකකම වගේ තියෙනවා. ඒ වුණාට රබර් යටින් තියෙන ග්‍රිප් එක අපිට ටිකක් වාසිදායකයි. මොකද අපේ කීබෝඩ් එක ලේසියෙන් ලිස්සන්නේ නැහැ. ඒ වගේම බටන්ස් එහෙම ස්මූත් විදිහට අපිට දැනෙනවා ක්ලික් කරද්දි එහෙම. ඒ වගේම අපිට අපේ කැප් ලොක් එක වගේ බටන්ස් ක්ලික් කරද්දි ඒක පැත්තකින් බලා ගන්නත් පුළුවන්. ලයිට් එකෙන් අපිට පෙන්නනවා. හරි මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ඔක්කොම සෙටප් කරලා පස්සේ මගේ සෙටප් එක කොයි වගේ තියෙද කියලා. ඊට කලින් guys කියන්න ඕනේ දැන් මේක අපිට PC එකට විතරක් කනෙක්ට් කරන්න පුළුවන්. ලැප්ටොප් එකකට වගේත් කනෙක්ට් කරන්න පුළුවන්. PC එකට වගේ කනෙක්ට් කරනම් අපිට එනවනේ ජැක් එකක් ස්පීකර් එකටයි මයික් එකටයි. ඒ වුණා ලැප්ටොප් එකක් වගේ යූස් කරනවා නම් අපිට ජැක් එක බලා ගන්න වෙන්නේ නැහැ. ඒකට ඒගොල්ලෝ අපිට කන්වර්ටර් එකක්ම දීලා තියෙනවා තනි පෝට් එකකට. එතන RGB USB එකක් මේ වගේ අපිට මයික් එකයි ස්පීකර් එකයි දෙකට තියෙනවා. මේ දෙක කනෙක්ට් කරන්න අපිට තනි පෝට් එකකින් ගන්න ජැක් එකක් අපිට දීලා තියෙනවා. මම දැන් මේක මෙහෙම කනෙක්ට් කරගන්න. හරි අපිට ඒක දැන් ලැප්ටොප් එකට වගේ නම් අපේ ඔයගොල්ලෝ දන්නවා ලැප්ටොප් එකට තියෙන්නේ එක පෝට් එකයි තියෙන මයික් ඔඩියෝ ගහන්න. ඒකට අපිට ප්ලග් කරගන්න පුළුවන් මේ පෝට් එක. guys අපි දැන් බලමු මේ ඔක්කොම සෙටප් කරලා පස්සේ කොයි වගේ තියෙද කියලා. ඔයගොල්ලෝ පල්ලෙහාම කමෙන්ට් කරන්න මේක රුපියල් 7500ට වාසීද පාඩුයිද කියලා.